දෙකේ x ධන 1 බලය සමානයි 64. x හොයන්න තියෙන්නේ. try එකක් දීලා බලන්න. මම 64 ලියා ගන්නවා දෙකේ බලය විදියට. 2 ගුණ කිරීම 2 2 ගුණ කිරීම 2 2 ගුණ කිරීම 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි 32 වරක් 2 64යි. දෙකේ ඉලක්කම් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට 64 සමානයි දෙකේ 6 වෙනි බලය. එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙකේ x ධන 1 සමානයි ගානේ 64යි කියලා දීලා තියෙනවා. එහෙනම් දෙකේ 6 වෙනි බලයක්. ඔන්න අපිට උත්තරය එනවා x ධන 1 සමානයි 6 වෙන්න ඕනේ. මේක යහපැත්තට ගේන්න ඕනේ. ධන 1 ඍණ 1ක් වෙනවා. x සමානයි 6 ඍණ 1. එතකොට x සමානයි 5ක් වෙනවා.